නවය වසර දුවේ පුතේ ඔබ සියලු දෙනාටම අපි තුන්වෙනි වාර පස්සපත්‍රයක් තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද ඔයාලගේ ඉදිරියේ වාර විභාගයට ඔබ සූදානම් කරවීම සඳහා අපි අද බලාපොරොත්තු වෙනවා බස්නාහිර පළාතේ 2019 වර්ෂයේ තුන්වෙනි වාරයේදී තිබූ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්න. ඔයාලා ප්‍රශ්න පත්‍රයේ මුලින්ම පැය දෙකක කාලයක් යාගෙන පිළිතුරු සපයන්න. පිළිතුරු සපයලා එහි ෆොටෝස් කීපයක් අරගෙන මම ඉදිරියේ WhatsApp නම්බරේ දෙන්නම්. ඒ WhatsApp අංකයට එවන්න. ඊට පස්සේ මේ පිළිතුරු සාකච්ඡාව බලාගෙන ඔබේ පිළිතුරු බලලා ලකුණු කීයක් ඔබට ගන්න පුළුවන්ද කියලා ලකුණු දාගෙන ඒ ලකුණු මට නැවත එවන්න. කොහොමද ඔයාලගේ මට්ටම කියලා බලාගන්න. හරි. අපි දැන් බලමු ප්‍රශ්න පත්‍රයේ කොහොමද පිළිතුරු සපයන්නේ කියලා. මුලින්ම පළවෙනි පත්‍රය කොටස බලමු. ප්‍රශ්නාංක 1 ඉඳලා බලමු. ප්‍රශ්නාංක 1. පොදු පදය tn සමානයි 2n ඍණ 5 වූ සංඛ්‍යා රටාවේ 8 වන පදය සොයන්න. tn සමානයි 2n ඍණ 5. මෙන්න මේ සංඛ්‍යා රටාවේ 8 වන පදය තමයි සොයන්න කියන්නේ සංඛ්‍යා රටා පාඩමේ. අපි 8 වන පදය හොයමු. එහෙනම් t8 සමානයි 2 වැඩි කිරීම n වෙනුවට දාන්නේ 8 ඍණ 5. 8 වරක් 2 16යි. අඩු කරනවා 5. 16න් 5ක් අඩු කරනම පිළිතුර 11. එහෙනම් 8 වන පදය 11යි. එහෙනම් මේ පොදු පදයේ 8 වන පදය 11යි. ලකුණු දෙකක් ලැබෙනවා. පිළිතුර විතරක් කියන්නේ නැතුව අදන විදියට එක කරන්න. අපි බලමු දෙවැනි ප්‍රශ්නය මොකක්ද කියලා. දෙවැනි ප්‍රශ්නයේ තියෙන ද්විමය සංඛ්‍යාවක් 10 පාදයට හරවන්න කියලා 1.1.2. මෙන්න මේ ද්විමය සංඛ්‍යාව 10 පාදේ සංඛ්‍යාවක් ලෙස ලියන්න කියලා තමයි කියන්නේ. අපි දන්නවා මේ දෙකේ බිඳුවේ ඒවා, දෙකේ එකේ ඒවා, දෙකේ දෙකේ ඒවා, දෙකේ තුනේ ඒවා, දෙකේ බිඳුවේ ඒවා. දෙකේ බිඳුවේ කියන්නේ එකයි. එකේව බිඳුවයි මම ලියනවා මෙන්න. එක් වරක් බිඳුව. ධන. දෙකේ එකේව කියන්නේ දෙකයි. දෙවරක් එක. ධන. දෙකේ දෙකේව කියන්නේ හතරයි. හතර වරක් බිඳුව. ධන. මෙතන දෙකේ තුන. දෙවරක් දෙක 8යි. 8 වරක් 1. දැන් 8 වරක් 1 8යි. 4 වරක් බිඳුව බිඳුවයි. දෙවරක් 1 2යි. 1 වරක් බිඳුව බිඳුවයි. 8යි 2යි 10යි. අන්න 1.1.2 පාදයෙන් ඒ සංඛ්‍යාව 10 පාදයෙන් දැක්වුවාම 10යි. හොඳට මතක තියාගන්න හදන විදිය මේ දෙකේ බිඳුවේ ඒවා 1යි. එහෙනම් එකේ ඒවා 1යි. දෙකේ පළවෙනි පදේ නැත්නම් දෙකේ ඒවා 1යි. හතරේ ඒවා බිඳුවයි. 8 ඒවා 1යි. ඒ විදිහට තමයි ඒ ගාන හදන්නේ. ලකුණු දෙකක් ඔයාලා ලබා ගන්න පුළුවන්. අපි බලමු ඊළඟ තුන්වෙනි ප්‍රශ්නේ කොහොමද කරන්නේ කියලා. තුන්වෙනි ප්‍රශ්නය. රූප සටහනේ දැක්වෙන බද්ධ කෝණ යුගලයක් නම් කරන්න. රූප සටහනක් තියෙනවා මෙන්න මේ ආකාරයට. B D E C A අන්න ආකාරයට තමයි රූප සටහන තියෙන්නේ. අපිට කියන්නේ බද්ධ කෝණ යුගලක් නම් කරන්න. බද්ධ කෝණ යුගලක්. අපි බද්ධ කෝණ හඳුන්වන්නේ මෙහෙමයි. පොදු ශීර්ෂයක් හා පොදු බාහුවක් ඇති පොදු බාහුවෙන් දෙපස පිහිටන කෝණ යුගලයක් බද්ධ කෝණ යුගලයක් වේ. මෙතන මෙයා ගත්තොත් මෙයා සහ මෙයා ගත්තොත් පොදු ශීර්ෂයක් නැහැ. නමුත් පොදු බාහුවක් කියලා එයාව ගන්න බෑ. ඒ නිසා අපි ගන්නේ මෙන්න මේ දෙන්න ගන්න පුළුවන්. මේ දෙන්න පොදු ශීර්ෂයක් තියෙන. මෙන්න පොදු ශීර්ෂය. මෙයා සහ මෙයා ගත්තොත් පොදු ශීර්ෂයක් තියෙන. මෙන්න පොදු බාහුව.
අන්න පොදු බාහුව. පොදු බාහුවේ මේ පැත්තේ කෝණයක් තියෙනවා මේ පැත්තේ කෝණයක් තියෙනවා. අන්න එහෙනම් බද්ධ කෝණ යුගලයක් කියලා ගන්න පුළුවන්. අපි නම් බද්ධ කෝණ යුගලය ගන්නේ ABC කෝණය හා CBD කෝණය. අන්න ඒ දෙක බද්ධ කෝණ යුගලයක් වෙනවා. ඒ දෙක තමයි බද්ධ කෝණ යුගලයක් විදිහට ගන්න ලකුණු දෙකක් ලැබෙනවා. ඊළඟ ප්‍රශ්නයට අපි හතරවෙනි ප්‍රශ්නය. එකසිය 2.5 ගේ වර්ගය අඩු කිරීම 2.5 වර්ගය. අපිට කියනවා සාධක දැනුම භාවිතයෙන් අගය සොයන්න. මේක සාධක දැනුම භාවිතයෙන් අගය සොයන්න කියලා කියනවා. එතකොට මේක දිහා බැලුවාම වර්ගපද දෙකක්. වර්ගපද දෙකක අඩු කිරීම අන්තරයක් වර්ග දෙකක අන්තරයක්. එහෙනම් අපි වර්ග දෙකක අන්තරයේ සාධක තමයි ලියන්නේ. එකක් වර්ගයෙන් කළා ඍණව ලියනවා එකක් ධනව ලියනවා. 102.5 ඍණ 2.5 ඍණ ලියුවා අනිත් එක ධනව ලියනවා. 102.5 ධන 2.5 අන්න වර්ග දෙකක අන්තරයේ සාධක ලියුවා. දැන් සුළු කරගන්නවා. 102.5න් 2.5 අඩු කරාම 100යි. ඒක ගුණ කිරීම 102.5 කරාම 105යි. 100 ගුණ කිරීම 105 හරිම ලේසි. 100ෙන් ගුණ කරගන්න. 105 ලිව්වා අකට බිංදු දෙකක් දැම්මා. 10ෙන් ගුණ කරනවා නම් අකට එක බිංදුවක් දැම්මා. හරිම ලේසි. 105 ලිව්වා අකට බිංදු දෙකක් දැම්මා. ඒක තමයි පිටුර ලකුණු දෙකක් ලැබෙනවා. අන්න බලන්න සාධක දැනුම භාවිත කරන් මේක සුළු කරන්න හරිම පහසුයි. දැන් අපි ඊළඟට බලමු පස්වෙනි ප්‍රශ්නයට කොහොමද පිළිතුරු සපයන්නේ කියලා. පස්වෙනි ප්‍රශ්නේ මේ විදිහට තමයි අහන්නේ. අත් ඔරලෝසුවක් රුපියල් 900කට විකිණීමේ වෙළෙන්දෙක් 125ක අලාභයක් ලැබුවේ නම් අත් ඔරලෝසුව ගත් මිල සොයන්න. අපි ලියාගමු ගත් මිල විකුණුම් මිල. යම් මුදලකට ගත්තා නම් 125ක් අලාභ වෙලා තියෙනවා. අලාභ සහිතව තමයි 900කට විකුණලා තියෙන්නේ. අපි මෙහෙම ලියනවා. මෙයා මේක ගත්තේ රුපියල් 100කට කියලා හිතමු. 125ක් අලාභ නම් 125ක් අලාභ වුණා නම් 100ට ගත්ත එක විකුණලා තියෙන්නේ 75ට. අන්න 100ට ගත්ත එක 75ට විකුණනා නම් තමයි 125ක් අලාභ වෙන්නේ. ගත් මිල දීලා නැහැ අපි අකුරක් දානවායි කියලා විකුණලා තියෙන්නේ 900. අන්න බලමු එතකොට ගත් මිල කීයද කියලා. මේක මෙන්න මේ ආකාරයට ගුණ කරනවා. 100 900ෙන් ගුණ කරනවා සමානයි y ගුණ කරනවා 75න්. දැන් දෙපසම 75න් බෙදා ගන්න පුළුවන්. 75ට 75 ගැටිලා ගියා. y සමානයි. අපි මේක සුළු කර ගන්නවා මෙහෙම. 75 25න් බෙදුවාම 3යි. 100 25න් බෙදුනහම 4යි. 3 3ෙන් බෙදුනහම 1යි. 9 3ෙන් බෙදුනහම 3යි. එතන 300යි. 300 ඒවා 4ක්. 3 4 12යි. අන්න රුපියල් 1200කට තමයි මේ අත්ඔරලෝසුව අරගෙන තියෙන්නේ. මෙතනදී ඔයාලා වඩා හොඳයි ගත් මිල අත්ඔරලෝසුව ගත් මිල 1200යි කියලා ලියුවොත් මොකද y කියන එක අපි හිතලා දාගන්නකො අපරක් නිසා මේකට ලකුණු දෙකක් ලැබෙනවා. ඊළඟට 6 වෙනි ප්‍රශ්නය බලන්න. 6 වෙනි ප්‍රශ්නේ මොකක්ද කියන්නේ කියලා. 6 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ සරල සමීකරණයක් විසඳන්න. සරල සමීකරණයක් බලමු විසඳන්නේ කොහොමද කියලා. y අඩු කිරීම 5 බෙදීම 2 සමානයි 3. මෙන්න මේ සරල සමීකරණය තමයි විසඳන්න කියලා කියන්නේ. බලන්න මේ y අඩු කිරීම සම්පූර්ණ කොටස තමයි දෙකෙන් බෙදලා තියෙන්නේ. ඒ නිසා මේ බෙදීම දෙක නැති කරගන්න දෙකසම ගුණ කරනවා දෙකේ. y අඩු කිරීම 5 බෙදීම 2 මේ සම්පූර්ණ පදයම ගුණ කරනවා දෙකේ. වම් පස දෙකෙන් ගුණ කරා නම් අනිවාර්යෙන් සමාන ලකුණෙන් දකුණු පස දෙකෙන් ගුණ කළ යුතුමයි. සරල සමීකරණයේ ක්‍රමය ඒ විදියයි. දෙකට දෙක කැපිලා ගියා.
y අඩු කිරීම 5 සමානයි 3 වරක් 2 6යි. y අඩු කිරීම 5 සමානයි 6යි. මේ අඩු කිරීම 5 දැන් නැති කරනවා y අඩු කිරීම 5ට එකතු කරනවා 5 සමානයි 6ටත් එකතු කරනවා 5. 5ට 5 කැපිලා ගිහිල්ලා y සමානයි 6යි 5යි 11යි. y සඳහා පිළිතුරක් එනවා 11යි කියලා ලකුණු දෙකක් ලැබෙනවා. ඒක නිවැරදිව හදලා තියෙනවා. 7 වෙනි ප්‍රශ්නයට යනවා අපි. 7 වෙනි ප්‍රශ්නේ බලන්න. සුළු කරන්න කියලා කියනවා භාග සංඛ්‍යා දෙකක්. 3න් 2 අල්ලා යන්න තියෙනවා 7න් 6. 7න් 6. අපි දන්නවා අල්ලා යන්නේ කියන්නේ ගුණ කිරීම. 3න් 2 ගුණ කිරීම 7න් 6. ගුණ කිරීමේදී අපි හරය හරයෙන් ගුණ කරලා ලියන්නේ ලවය ලවයෙන් ගුණ කරලා ලියන්නේ. හැබැයි ලවය හරය සුළු වෙනවා නම් සුළු කරගෙන ඉන්නවා. තුන 3ෙන් බෙදුනහම 1යි 6 3ෙන් බෙදුනහම 2යි. එච්චරයි සුළු වෙන්නේ. මේ දෙකයි සුළු කරනවද? නෑ, එහෙම සුළු කරන්නේ නැහැ. හරය සහ ලවය තමයි සුළු කරන්නේ. 1 වරක් 7 7යි 1 වරක් 7 7යි 2 වරක් 2 4යි. එතකොට පිළිතුර වෙන්නේ 7න් 4යි. අන්න පිළිතුර විදිහට 7න් 4 ලැබෙනවා ලකුණු 2යි. ඒ විදිහට තමයි හදන්නේ. අපි බලමු 8 වෙනි ප්‍රශ්නය. මේ භාග සුළු කිරීමේදී ගොඩක් අය එකතු කිරීම, අඩු කිරීම සහ ගුණ කිරීම වලින් අටලා ගන්නවා. ඒ නිසා බොහොම මතකය තියාගෙන බොහොම අවධානයෙන් හදන්න මේ ගැන. 8 වෙනි ප්‍රශ්නයට අපි යනවා. 8 වෙනි ප්‍රශ්නය. රූපයේ දැක්වෙන අනුපූරක කෝණ යුගලක් නම් x යගය සොයන්න. මෙන්න රූපය බලන්න. කොහොම රූපයක් තියෙන්නේ. මෙයා x කියලා තියෙනවා. මෙයා 35යි කියලා තියෙනවා. මේක අනුපූරක කෝණ යුගලයක්. අනුපූරක කෝණ යුගලයක් කියන්නේ මොකක්ද? අනුපූරක කෝණ යුගලයක් කියන්නේ කෝණ යුගලයේ එකතු අංශ 90ක් වෙනවා නම් ඒක අනුපූරක කෝණ යුගලයක්. කෝණ යුගලයේ එකතුව 180ක් වෙනවා නම් ඒක පරිපූරක කෝණ යුගලයක්. මේක අනුපූරක කෝණ යුගලයක් නිසා මේ දෙකේ එකතුව 90යි. මේක 90යි. එහෙනම් අපි x හොයන්න කියලා කියන්නේ හදනවා මේ විදිහට. x එකතු කිරීම 35 සමානයි 90යි. x එකතු කිරීම 35 සමානයි 90යි. දෙපසින්ම 35ක් අඩු කරන්න ඕනේ. ඒක අපි පහසුවට මෙහෙම කරනවා. මේ 35 ධන 35 එහා පැත්තට ගෙනියනවා කියනවා. ඍණ 35ක් විදියට. 9 ළමයි නිසා ඒ විදිහට හැදුවට කමක් නැහැ. 90ෙන් 35ක් අඩු කරාම කීයද? 10න් 5 5යි. එතන 8යි 8ෙන් 3 5යි 55යි. එහෙනම් x එන්නේ 55ක් කියන පිළිතුර. 9 වෙනි ප්‍රශ්නය. 9 වෙනි ප්‍රශ්නේ කියන්නේ ඝන මීටර 1.5 ලීටර වලින් කොපමණද? ඝන මීටර 1.5 ලීටර වලින් කොපමණද කියලා අහනවා. ඝන මීටර 1 ලීටර 1000යි. අපි දන්නවා ඝන මීටර 1 සමානයි ලීටර 1000යි. ඝන මීටර එකේ ටැංකියක් කියලා කියන්නේ බලන්න. ඝන මීටරේ ටැංකියක් මීටරයක් දිග, මීටරයක් පළල, මීටරයක් විස ටැංකියක්. මේක සම්පූර්ණයෙන් ජලයෙන් පිරෙවුන නැත්නම් ද්‍රවයකින් පිරෙවුවම ඒක ලීටර 1000ක් වෙනවා. එහෙනම් ඝන මීටර 1.5 කොච්චරද කියලා බලන්න. අපි මෙහෙම කරනවා 1.5 ගුණ කරනවා 1000න්. මේ දශමදිත අපිට 1000න් ගුණ කරලා 3 සැරයක් මෙහෙම ගමන් කරවන්න පුළුවන්. 1යි 2යි 3යි ඉලක්ක නිසා බිඳුදා 1500යි. ඝන මීටර 1.5ක ටැංකියක් ඒකේ ධාරිතාවය ලීටර
1500යි ලකුණු දෙකක් ලැබෙනවා. අපි ඊළඟට බලනවා 10 වෙනි ප්‍රශ්නය. 200.85 200.85 මේක ආසන්න පළමු දශම ස්ථානයට වට යන්නේ. ආසන්න පළමු දශම ස්ථානයට වට යන්නේ. මේ පළමු දශම ස්ථානයට වට යන්නේ අපි බලන්න ඕනේ නම් දෙවෙනි දශම ස්ථානෙට. මේකේ පළමු දශම ස්ථානයේ වැටෙවුවාම එන පිළිතුරු වෙන්නේ එක්කෝ 200.8 හෝ 200.9 ඔය දෙකෙන් එකක් තමයි එන්නේ වැටෙවුවා. පළමු දශම ස්ථානයේ වැටෙවුවා 200.8 හෝ 200.9. අපි බලන්නේ දෙවෙනි දශම ස්ථානයේ දිහා. දෙවෙනි දශම ස්ථානයේ පහ හෝ ඊට වැඩි නම් වැඩි අගේ එන්නේ. පහට වඩා අඩු නම් අඩු අගේ එන්නේ. දැන් මෙතන පහ තියෙන නිසා වැඩි අගේ එන්නේ. 5 6 7 8 9 විතර වැඩි අගේ. පහට අඩු අගේ 4 3 2 1 වගේ තිබ්බනම් අඩු අගේ 8 එන්නේ. එහෙනම් පහ තිබ්බ නිසා පිළිතුර 200.9යි. ඒක තමයි පිළිතුර වෙන්නේ ලකුණු දෙකක් ලැබෙනවා. 11 වෙනි ප්‍රශ්නේ අපි බලමු. 11 වෙනි ප්‍රශ්නේ. 10යි 19 10 19 29 පන්ති ප්‍රාන්තර ආදී පන්ති ප්‍රාන්තර තරම කීයද? ආදී පන්ති ප්‍රාන්තර තරම කීයද? මේ පන්ති ප්‍රාන්තරයේ 10 19 කියද්දී 10ක් අයිති 19ක් අයිති. මොකද මෙතන 20 පටන් ගන්න නිසා 10ක් අයිති නම් 19ක් අයිති නම් මේකේ තරම හොයන්නේ අපි මේ සංඛ්‍යා කීයක්ද කියලා බලනවා. 10 11 12 13 14 15 16 17 18 19 එහෙනම් තරම 10යි. මෙයාගෙත් බලන්න පුළුවන් ඒ විදිහට 20 21 22 23 24 25 26 27 28 29 10යි. තරම 10යි. ඒ විදිහට තමයි අපි පන්ති ප්‍රාන්තරයක තරම හොයන්නේ. ලකුණු දෙකක් ලැබෙනවා. ඊළඟට අපි 12 වෙනි ප්‍රශ්නය බලමු. 12 වෙනි ප්‍රශ්නය මෙහෙම කියනවා ත්‍රිකෝණයක් තියෙන්නේ ත්‍රිකෝණයක් තියෙනවා ABC කියලා. H උස ලම්බ උස H ආධාරකය 10යි සෙන්ටිමීටර. අපිට කියනවා ABC ත්‍රිකෝණයේ වර්ගඵලය 25ක් වේ. ලම්බ උස H ගේ අගය සොයන්න. ත්‍රිකෝණික වර්ගඵලය වෙන සූත්‍රය මොකක්ද? ත්‍රිකෝණික වර්ගඵලය වෙන සූත්‍රය තමයි භාගය වැඩි කිරීම, ආධාරක පාදය වැඩි කිරීම, ලම්බ උස. මම ලියනවා ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි භාගය වැඩි කිරීම, ආධාරකය මේ මම ලියන්නම් ආධාරක පාදය වැඩි කිරීම, ලම්බ උස. භාගය වැඩි කිරීම ආධාරක පාදය 10යි. ලම්බ උස H ඒකේ අගය 25යි කියලා කියලා දෙනවා. වර්ගඵලය 25යි කියලා කියලා දෙනවා. දැන් මම මෙතන සුළු කර ගන්නවා පොඩ්ඩක්. 2ට 1යි 10ට 5යි. 5යි H මේ පැත්තේ 25. දැන් දෙපසම 5න් බෙදා ගන්නවා. H සමානයි 25 5න් බෙදුනම 5යි. ලම්බ උස නිසා සෙන්ටිමීටර. ඒක සෙන්ටිමීටර. එහෙනම් ලම්බ උස ලෙස ලැබෙන්නේ සෙන්ටිමීටර 5යි කියලා. අපි බලමු 13 වෙනි ප්‍රශ්නය. 13 වෙනි ප්‍රශ්නේ මොකක්ද කියන්නේ? දී ඇති වෙන් රූපයේ A ඡේදන B මගින් නිරූපණය වන ප්‍රදේශ අඳුර කර දක්වන්න. A ඡේදන B. එතකොට ඔයාලා මෙන්න මෙහෙම වැඩක් කරන්න දෙන්නේ. ඔයාලා කටුකොලයක මේ රූප ස්ථාන ඇඳ ගන්න. කටුකොලයක රූප ස්ථාන ඇඳගෙන A ඡේදන B. A අඳුර කරන්නේ. කටුකොලයක රූපය ඇඳගෙන A අඳුර කරන්න මෙහෙම එක පැත්ත.
මෙන්න A අඳුරු කරා. A අඳුරු කරා. ඊළඟට B අඳුරු කරන්න. B අඳුරු කරන්න පාට දෙකකින් කරනවා නම් ඒක කමක් නෑ. මම මේක කරනවා. මෙන්න B අඳුරු කරා. හරි. දැන් කියන්නේ A ඡේදන B. හොඳට මතක තියාගන්න. A ඡේදන B. A ඡේදන B කියන්නේ දෙකෙන්ම අඳුර වෙච්ච ටික පොදු ටික. A ඡේදන B කියන්නේ Aටත් Bටත් දෙකටම පොදු ටික. මෙන්න මේ කිරිබත් හැකේ හැරේට අඳුර වෙච්ච ටික. A ඡේදන B. A මේලය B කිව්වනම් මේලය කියන්නේ ඔක්කොම. Aටත් Bටත් අයිති ඔක්කොම. A මේලය B අඳුර කරන්නේ මේ ඔක්කොම අඳුර වෙලා තියෙනවා. A ඡේදන B කිව්වනම් මේ මැද ටික විතරයි. එහෙනම් ඔයාලා නිවැරදි ඔයාලගේ උත්තර පත්‍රයේ ඒ අදාළ ප්‍රදේශ විතර අඳුර කරලා පෙන්නන්න මෙන්න මේ ආකාරයෙන්. එහෙනම් A ඡේදන B කියලා අඳුර වෙන්නේ මොන අය කොටස. ඒක නිවැරදිව කියනවා නම් ලකුණු වාර දෙකක් ලැබෙනවා. 14 වෙනි ප්‍රශ්නේ බලන්න. 14 වෙනි ප්‍රශ්නය උක්ත කරන්න කියලා කියන්නේ A සමානයි bx බෙදීම c ඍණ d. b උක්ත කරන්න b. මේ තියෙන්නේ b උක්ත කරන්න. හරි. b උක්ත කරන්න කියන්නේ යා එක පැත්තකට තනි කරලා අරගෙන ලියන එක තමයි උක්ත කරනවා කියලා කියන්නේ. b උක්ත කරන්න නම් මම ඉස්සෙල්ලම මෙන්න මේ c ඍණ d නැති කර ගන්න ඕනේ. නැති කරන් දෙපසින්ම ගුණ කරා නම් හරි. dx බෙදීම c ඍණ d. මේක ගුණ කරනවා c ඍණ d. මේ a ගුණ කරනවා c ඍණ d ගේ. එතකොට මේ c ඍණ d මේ c ඍණ d කැපිලා ගිහිල්ලා a පැත්තේ dx ඉතිරි වෙනවා මේ පැත්තේ a වාරයක් c ඍණ d. දැන් b යුක්ත කරන්න අවශ්‍ය සාධක තමයි x කින් බෙදනවා. මේ x කැපිලා යනවා b මේ විදිහට තමයි එන්නේ. හොඳට මතක තියාගන්න මෙහෙම තිබ්බත් නිවැරදි වැරදි නැහැ. නමුත් උත්තර කරද්දී මෙයා වම් පසට ගේන්නේ නැහැ කිසිම. b සමානයි අනු වම් පසට ගෙන මෙයා a වාරයක් c ඍණ d බෙදීම x. මේක තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. ලකුණු දෙකක් ලැබෙනවා. b වම් පසට ගේන්න ඔයාලා හුරු වෙන්න. මේක මෙහෙම අනිත් පැත්තට හරවලා තියෙන්නේ. b සමානයි a වාරයක් c ඍණ d බෙදීම x. ඒ විදිහට තමයි උත්තර කරන්නේ. 15 වෙනි ප්‍රශ්නේ අපි බලමු. 15 වෙනි ප්‍රශ්නේ. අනුක්‍රමණය 3/2ක් වූ අන්තර්ඛණ්ඩ ඍණ 2 වූ සිතේ සමීකරණ. හරිම ලේසි. සරල රේඛාවක සමීකරණය y සමානයි mx ධන c ආකාරයි. සරල රේඛාවක සමීකරණය y සමානයි mx ධන c ආකාරයි. වෙනස් වෙන්නේ මෙන්න මේ දෙන්න පමණයි. y එහෙමම තියෙනවා x එහෙමම තියෙනවා. m වෙනස් වෙනවා c වෙනස් වෙනවා. m කියන්නේ අනුක්‍රමණය, c කියන්නේ අන්තර්ඛණ්ඩය. අන්නේ දෙන්න විතරයි වෙනස් වෙන්නේ. අනිත් අක්ෂර ඒ විදිහටම තියෙනවා. අපි දන්නවා c ගේ වෙනස් වීම අනුව c වෙනස් වෙනවා නම් අර සරල රේඛාව ඉහළට පහළට ගමන් කරනවා. c වෙනස් වීම අනුව. m ගේ වෙනස් වීම අනුව සරල රේඛාව කැරකෙනවා. කෝණය වෙනස් වීමෙන් මෙහෙම කැරකෙන්නේ අනුක්‍රමණය වෙනස් වීම අනුව c ගේ නැත්නම් අන්තර්ඛණ්ඩ වෙනස් වීම අනුව ඉහළට පහළට ගමන් කරනවා. දැන් මෙතන කියනවා අනුක්‍රමණය 3/2යි. එහෙනම් අපි මේක කියනවා සමීකරණය y සමානයි m වෙනුවට 3/2. අනුක්‍රමණය 3/2යි x. අන්තර්ඛණ්ඩය ඍණ 1යි. මේක. අන්න අනුක්‍රමණය 3/2 වූ අන්තර්ඛණ්ඩය ඍණ 1 වූ ශ්‍රිතයේ සමීකරණයක සරල රේඛාවක්. ඒ ශ්‍රිතයේ සමීකරණය මෙන්න මේක තමයි එන්නේ y සමානයි 3/2යි x ඍණ 1. ලකුණු දෙකක් ලැබෙනවා. ඊළඟ 16 වෙනි ප්‍රශ්නේ බලන්න. 16 වෙනි ප්‍රශ්නේ කියන්නේ මේ විදිහට S සිට PQ QR රේඛාවට ඇති ලම්බ දුර සමාන නම් PQS RQS අතර සම්බන්ධයක් ලියන්න. PQ රේඛාවයි QR රේඛාවයි අතරින් යම් රේඛාවක් දීලා තියෙනවා. ඒ රේඛාව S නම් ලක්ෂයක ඉඳලා PQ ටත් ලම්බ දුර සමානයි.
SR ට ලම්බ දුර සමානයි. ඒ දෙකටම ලම්බ දුර සමාන නම් මේ සමානයි. සමාන නම් මේ රේඛාව කෝණ සමච්ඡේදකය වෙන්නේ නැති. මොකද කෝණ සමච්ඡේදකය. කෝණ සමච්ඡේදකයේ තියෙන රේඛාව මත ඕනම ලක්ෂයක ඉඳලා රේඛා දෙක ලම්බ දුර වල සමාන වෙනවා. එහෙනම් මේක අනිවාර්යයෙන් කෝණ සමච්ඡේදකය වෙන්න ඕන. මෙතන ඉඳලා QR ට ලම්බ දුරත් PQ ට ලම්බ දුරත් සමානලා කියන මේක කෝණ සමච්ඡේදකය වෙන්න ඕන. කෝණ සමච්ඡේදකය කියන එකේ තේරුම PQR කියන ලොකු කෝණය සමාන කොටස් දෙකකට බෙදලා අඳින රේඛාව තමයි කෝණ සමච්ඡේදකය කියලා කියන්නේ. අපි පත දැනුම පාඩමේදී කරන්නේ ඒක කෝණ සමච්ඡේදකය කියන්නේ මේ කෝණය සමාන කොටස් දෙකකට බෙදලා අඳින රේඛාව. එහෙනම් ඒ අනුව මේ සම්බන්ධතාවය PQS කෝණයත් SQR කෝණයත් සමානයි. අපිට ලියන්න පුළුවන් PQS කෝණය සමානයි SQR කෝණය. මෙතන කියලා තියෙන්නේ RQS. RQS SQR කියවා කවන්නේ RQS කෝණය. අන්න ඒක තමයි සම්බන්ධතාවයට එන්නේ. PQS කෝණය සමානයි RQS කෝණය. ලකුණු දෙකක් ලැබෙනවා. අපි බලමු 17 වෙනි ප්‍රශ්නය. 17 වෙනි ප්‍රශ්නයේ කියනවා ඝනකාභ හැඩති භාජනයක පතුලේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 25ක් නම් එහි ධාරිතාවය මිලිලීටර 200ක් නම් භාජනයේ උස සොයන්න. මේකේ පතුලේ වර්ගඵලය 25යි කියලා දීලා තියෙනවා. උස අපි දන්නේ නැහැ. මේකේ ධාරිතාව මේක ද්‍රව දාන්න පුළුවන් මිලිලීටර 200ක්. මිලිලීටර 200ක් දාන්න පුළුවන්. අපි දන්නවා ඝන සෙන්ටිමීටර එකක භාජනයක ධාරිතාව. ඝන සෙන්ටිමීටර එකක භාජනයක ධාරිතාවය මිලිලීටර 1යි. මිලිලීටර 1යි. ඝන සෙන්ටිමීටර එකක භාජනයක ධාරිතාවය මිලිලීටර 1යි. එහෙනම් මිලිලීටර 200ක් කියලා කියන්නේ ධාරිතාවය. එයාගේ අනිවාර්යයෙන්ම මේ භාජනයේ පරිමාව ඝන සෙන්ටිමීටර 200ක් වෙන්න ඇති. ඝන සෙන්ටිමීටර 200ක් වෙන්න ඇති. එහෙනම් මෙයාගේ පරිමාව ඝන සෙන්ටිමීටර 200 වෙන විදිහට අපි හදමු. පරිමාව සමානයි පතුලේ වර්ගඵලය. පතුලේ වර්ගඵලය වැඩි කිරීම උස. පතුලේ වර්ගඵලය වැඩි කිරීම උස. ධනකාභයක අපි ගන්න දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උසෙන් පරිමාව ගන්න පුළුවන් වගේම පතුලේ වර්ගඵලය උසෙන් ගුණ කරාම පරිමාව ගන්න පුළුවන්. පතුලේ වර්ගඵලය දීලා තියෙනවා 25යි කියලා. උස දන්නේ නැහැ h. පරිමාව 200. දැන් දෙපසම අපි 25න් බෙදා ගන්නවා. 25ට 25 කැපුණම h සමානයි 225න් බෙදුනම 8යි සෙන්ටිමීටර. එහෙනම් ඝනකාභයේ උස 8යි සෙන්ටිමීටර. 8යි සෙන්ටිමීටර. ලකුණු දෙකක් ලැබෙනවා. ඊළඟට අපි බලනවා 18 වෙනි ප්‍රශ්නය. 18 වෙනි ප්‍රශ්නය බලනවා. 18 වෙනි ප්‍රශ්නේ මෙන්න මෙහෙම සමාන්තර රේඛා දෙකක් තියෙන්නේ. අපිට කියනවා AB හා CD සරල රේඛා දෙක සමාන්තර වීමට නම් x මගින් දැක්වෙන කෝණයේ අගය කුමක් විය යුතුද? මේ රේඛා දෙක සමාන්තර වෙන්න x ට කීය එන්න ඕනද කියලා තමයි අපෙන් අහන්නේ. ඒක මෙන්න මෙහෙමයි. මේක මිත්‍ර කෝණ යුගලක්. මිත්‍ර කෝණ යුගලක්. අපි දන්නවා ක්‍රමයක්. මිත්‍ර කෝණ යුගලක එකතු අංශක 180ක් වේ නම් රේඛා දෙක සමාන්තර වේ. මේ දෙන්නගේ එකතු 180ක් වෙනවා නම් මේ දෙක සමාන්තර වෙන x එන්න ඕන කියලා අපි හොයමු. x ධන 72 180ක් විය යුතුයි. එහෙනම් x ට වෙන්න ඕන 180ෙන් මම 72 අඩු කරනවා. 10න් 2ක් 8යි 7න් 7ක් 0.1යි. එහෙනම් x ගේ අගය 108ක් වෙන්න. x ගේ අගය 108ක් ආවොත් දෙන්නගේ එකතු 180ක් වෙනවා. මිත්‍ර කෝණ යුගල එකතු 180ක් වෙනවා නම් AB හා CD රේඛා දෙක සමාන්තර වෙනවා. එහෙනම් සමාන්තර වෙන්න අවශ්‍යතාවය x 108ක් විය යුතුයි. 19 වෙනි ප්‍රශ්නේ බලන්න.
19 වෙනි ප්‍රශ්නේ කියනවා රූපයේ දී ඇති දත්ත අනුව x ගේ අගය සොයන්න කියලා. රූපයේ දී ඇති තොරතුරුෙන් x ගේ අගය හොයන්න කියලා. අපි මෙහෙම කරමු. මෙතන 100ක් තියෙනවා. මෙයත් බාහිර කෝණයක් තිබුණේ. මෙයත් බාහිර කෝණයක්. මෙයත් බාහිර කෝණේ කියලා බලන්න. මෙතන 100 නම් මෙතන 80යි. මොකද සරල රේඛාවක් නිසා අභ්‍යන්තර කෝණේ 100යි බාහිර කෝණේ 80ක් වෙන්න ඕන. අපි දන්නවා ත්‍රිකෝණයක බාහිර කෝණ තුනේ එකතු 360යි. ත්‍රිකෝණයක පමණක් නේ ඕනම බහුවශයක බාහිර කෝණ වල අයිතිය අංශක 360ක් වෙනවා. එහෙනම් මම ලියා ගන්නවා 2x 3x 80. 2x ධන 3x ධන 80 සමානයි 360යි. ත්‍රිකෝණයක බාහිර කෝණ මේ දෙන 5යි x සමානයි නැත්නම් 5යි x ධන 80 360යි 5යි x සමානයි 360න් අඩු වෙනවා 80ක් 360න් 80 බිංදුවේ බිංදුව බිංදුවයි 16න් 8ක් 8යි මෙතන 2යි 280 5යි x 5න් බෙදා ගන්නවා දෙකොසම x සමානයි 2ට නෑ 28ට 5 ඒවා 5යි 4ක් 5 25යි ඉතුරු 3ක් 30ට 5 ඒවා 6යි. එහෙනම් x ගේ අගය 56යි. අපිට හොයන්න කියලා තියෙන්නේ x ගේ අගය 56යි. ලකුණු දෙකක් ලැබෙනවා. අපි 20 වෙනි ප්‍රශ්නේ බලමු. 20 වෙනි ප්‍රශ්නේ මෙන්න මෙහෙම දීලා තියෙනවා. මෙතන ලම්බකයි කියලා දාලා තියෙනවා දෙපැත්තම. මේ දෙක සමානයි කියලා දාලා තියෙනවා. මෙතන a මෙතන b මෙතන p මෙතන q ඔය විදිහට දීලා අපිට කියන්නේ මෙන්න මෙහෙම කාරණයක්. a හා b නම් ලක්ෂ දෙකට සමතුලිත පිහිටි ලක්ෂයක පතය pq රේඛාව මගින් දැක්වේ. එම පතය කුමන ජ්‍යාමිතික නමකින් හැඳින්වේද? AB නම් ලක්ෂ දෙකක්. A හා B කියන ලක්ෂ දෙකක් තියෙනවා. ඒ දෙකට සමතුලිත පිහිටි ලක්ෂයක පතය තමයි මේ ඇඳලා තියෙන PQ රේඛාව මෙයන්. AB කියන ලක්ෂ දෙකට සමතුලිත පිහිටි ලක්ෂයන්ගේ පතය තමයි ඔය තියෙන්නේ. ඒක කුමන නමකින් හැඳින්වේද? ජ්‍යාමිතික නම මොකක්ද කියලා අහනවා. මේක තියෙන ජ්‍යාමිතික නම තමයි ලම්බ සමච්ඡේදකය. ලම්බ සමච්ඡේදකය. මේ රේඛාවට මේක ලම්බකක් වෙනවා අනාංශ අනුව දාලා සමාන කරලා දෙකට බෙදුවොත් සමච්ඡේදකයක් වෙනවා. ඒක කියන්නේ ලම්බ සමච්ඡේදකය. නම් එහෙම කිව්වනම් ලකුණු දෙකම ලැබෙනවා. ලම්බ සමච්ඡේදකය ලකුණු දෙකම ලැබෙනවා. අපි ප්‍රශ්න දැන් විශ්සම සාකච්ඡා කරලා දරුවනේ. ඔයාලා ඒ ටික බලලා ලකුණු කීයද කියලා දාගන්න. 40න් කීයක්ද කියලා දාගන්න. ඊළඟට අපි දෙවෙනි පත්‍රය සාකච්ඡා කරමු.